සුබ දවසක් ඉතින් හැමෝටම. ඉතින් මම අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ස්ථාවර්තන පොතුල් පොලි අනුපාත කොහොමද කියලා. ඉතින් අද හරියටම දිනය බැලුවොත් 2025 ජූනි මාසේ 22 වෙනිදා. ඉතින් 2025 ජූනි මාසේ 22 වෙනිදා වෙනකොට පොලි අනුපාත කොහොමද කියලා ඉතින් මම අද ගෙනාවේ. සම්පත් බැංකුව, HNB බැංකුව, සෙලාන් බැංකුව, කමර්ෂල් බැංකුව, ඒ වගේම පෑන් ඒෂියා බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, ඒ වගේම පීපල්ස් බැංකුව, BOC බැංකුව අවසාන එක විදියට NDB බැංකුව. ඉතින් මේ බැංකුව කීමේ කොහොමද පොලි අනුපාත කියලා ස්ථාවර්තන පොත සඳහා. ඉතින් අද බැලුවොත් මුලින්ම සම්පත් බැංකුව. ඉතින් මාසයක් සඳහා 6.75යි, මාස 3ක් සඳහා 7යි, මාස 6ක් සඳහා 7.25යි. ඒ වගේම අවුරුද්දක් සඳහා තවම 7.5ක් පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ කල්පිරීමේදී සම්පත් බැංකුව. ඒකට පේනවා මේ විදියට. ඉතින් ඊළඟට බලුවොත් අපි අවුරුදු 5ක් සඳහා ස්ථාවර්තන පොතක් දැම්මොත් කල්පිරීමේදී 11.5ක පොලි අනුපාතයක් ගෙවනවා සම්පත් බැංකුව. ඉතින් අපි ඊළඟට බැලුවොත් HNB බැංකුව කොහොමද කියලා ස්ථාවර්තන පොත සඳහා ජූලි මාසේ 22 වෙනිදා වෙනකොට මාසයක් සඳහා 6.5යි, මාස 3ක් සඳහා 6.75යි, මාස 6ක් සඳහා 7යි, මාස 12ක් සඳහා 7.25යි, ඒ වගේම අවුරුදු 5ක් සඳහා 11ක් පොලි අනුපාතයක් ගෙවනවා සම්පත් බැංකුව HNB බැංකුව. ඉතින් බලුත් ඊළඟට සෙලාන් බැංකුව කොහොමද කියලා මාස 3ක් සඳහා 6.5යි, මාස 6ක් සඳහා 6.75යි, ඒ වගේම අවුරුද්දක් සඳහා 7ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ සෙලාන් බැංකුව. අවුරුදු 5ක් සඳහා 10.5ක පොලි අනුපාතයක් ගෙවනවා ස්ථාවර ධනපතුවක් විදියට. ඊළඟට බලුත් අපි කමර්ෂල් බැංකුව කොහොමද පොලි අනුපාත කියලා මාසයක් සඳහා 6.25යි, මාස 3ක් සඳහා 6.75යි, මාස 7ක් සඳහා 7යි, මාස 6ක් සඳහා 7යි, ඒ වගේම අවුරුද්දක් සඳහා කල්පිරීමේදී 7ක පොලි අනුපාතයක් ගෙවනවා කමර්ෂල් බැංකුව. ඒ වගේම බැලුවොත් අවුරුදු 5ක් සඳහා කොහොමද කියලා පොලි අනුපාත කල්පිරීමේදී 10ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ කමර්ෂල් බැංකුව. වලට පේනවා ඇති අනිත් මාස සඳහා කොහොමද කියලා. ඉතින් අපි නිකන් බලමු උදාහරණයක් විදිහට අවුරුදු 2ක් සඳහා කල්පිරීමේදී 8.5ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ උපරිම අවුරුද්දක් සඳහා පමණක් ස්ථාවර මොද්දමන්ට කියලා මේ කාලේ වෙන හින්දා. ඉතා අඩු පොලියක් ගෙවන හින්දා. ඉතා දීර්ඝකාලීන තැන්පතු සඳහා යන්න එපා කියලා තමයි මගේ අදහස නම්. ඉතින් අපි ඊළඟට බලුවොත් පෑන් ඒෂියා බැංකුව මාසයක් සඳහා 6.5යි, මාස 3ක් සඳහා 6.75යි, මාස 6ක් සඳහා කල්පිරීමේදී 7යි, ඒ වගේම අවුරුද්දක් සඳහා කල්පිරීමේදී 7.5ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ. ඉතින් දැනට මම පෙන්නපු බැංකු කීපයේ වැඩිම පොලි අනුපාතය ගෙවන්නේ 7.5 තමයි. ඒ සම්පත් බැංකුව සහ පෑන් ඒෂියා බැංකුව තමයි දැනට නම්. ඉතින් බැලුවොත් අවුරුදු 5ක් සඳහා 11.75ක පොලි අනුපාතයක් ගෙවන පෑන් ඒෂියා බැංකුව. ඉතින් මේ විදිහට තමයි පෑන් ඒෂියා බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා පොලි අනුපාත යාට පේනවා ඇති සම්පූර්ණ වීඩියෝ එකක් විදියට. අපි බලුවොත් ඊළඟ නේෂන් ට්‍රස්ට් බැංකුව කොහොමද පොලි අනුපාතය කියලා ස්ථාවර තැන්පතු සඳහා මාසයක් සඳහා 6.25යි, මාස 3ක් සඳහා 6.75යි, මාස 6ක් සඳහා 7යි, මාස 12ක් සඳහා 7.25යි. ඒ වගේම අවුරුදු 5ක් සඳහා 10ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ. ඉතින් නේෂන් ට්‍රස්ට් බැංකුවේ කොහොමද කියලා ඔයාලට දැන් පේනවා සම්පූර්ණ ස්ක්‍රීන් එකට පොලි අනුපාත ටික. ඉතින් අපි ඊළඟ බලුවොත් මහජන බැංකුව කොහොමද පොලි අනුපාත කියලා. මාසයක් සඳහා 5.75යි, මාස 3ක් සඳහා 6.25යි, මාස 6ක් සඳහා 6.5යි, මාස 12ක් සඳහා 6.75ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ මහජන බැංකුව කල්පිරීමේදී. අවුරුදු 5ක් සඳහා නම් 7.75ක පොලි අනුපාතයක් ගෙවනවා මහජන බැංකුව. ඊළඟට බැලුවොත් ලංක බැංකුව BOC බැංකුවේ කොහොමද පොලි අනුපාතය කියලා. මහජන බැංකුව වගේම මාසයක් සඳහා 5.75යි, මාස 3ක් සඳහා 6.25යි, මාස 6ක් සඳහා 6.5යි, වසරක් සඳහා කල්පිරීමේදී 6.75ක් ගෙවනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නම් 7.25ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ. ඉතාමත් අඩු පොලි අනුපාත තමයි මේ වෙලාවේ සියලුම රජයේ සහ පෞද්ගලික බැංකුවල
මේ වෙලාවේ අපට ලැබෙන්නේ. ඉතින් බලුවොත් ඊළඟට NDB බැංකුව අවසාන බැංකුවක විදිහට මම අද කරන වීඩියෝ එකේ මාසයක් සඳහා 6.5යි මාස 3ක් සඳහා කල්පිරීමේදී නම් 6.75යි මාස 6ක් සඳහා කල්පිරීමේදී නම් 7යි ඒ වගේම අවුරුද්දක් සඳහා කල්පිරීමේදී නම් 7.215 විදිහට තමයි ගෙනෙන්නේ. ඉතින් අද සාරාංශයක් විදිහට බැලුවොත් වැඩි පොලි අනුපාත ගෙවන්නේ 7.5ක් විදිහට සම්පත් බැංකුව සහ පැන්නේෂියා බැංකුව 7.5ක පොලි අනුපාතයක් ගෙවනවා. ඊළඟට දෙවෙනි එක විදිහට HNB බැංකුව 7.25ක් ගෙවනවා. NDB බැංකුව 7.25ක් ගෙවනවා. අවුරුද්දක් සඳහා මම කියන්නේ. ඒ වගේම කමර්ෂල් බැංකුව 7.25ක පොලි අනුපාතයක් ගෙවනවා. මේ වෙලාවේ ස්ථාවර තැන්පතු සඳහා 2025 ජූලි මාස 22 වෙනිදා වෙනකොට. ඉතින් මම අදගේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ඔයාලට මම තේරෙන්නේ නැති කොහොමද පොලි අනුපාතය කියලා. දැනටම සම්පත් බැංකුව තමයි වැඩි පොලි අනුපාතයක් ගෙවන්නේ. සෑම මාස කොටස් සඳහාම. ඉතින් මම අදට මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.